ඔබ තවමත් QR කෝඩ් එකක් නැතුව තෙල් ගහන්න යනවද? එහෙනම් මේක අහන්න. රජය විසින් දැන් දැඩි තීරණයක් අරන් තිනවා. QR නැතුව තෙල් දෙන පිරවුම් හල්වලට සහ ලබා ගන්නා අයට එරෙහිව නීතිමය පියවර ගන්නවා වගේම හැඳුනුම් පතකට වාහන කිහිපයක් ලියාපදිංචි කිරීමත් තහනම් කරලා. ආයුබෝවන් යාළුවනේ. අද channel සිලොන් වෙදින් මම ඔයාලට කියලා දෙන්නේ ඔබේ වාහනයට ඉන්ධන ලබා ගන්න අවශ්‍ය National Fuel Pass එක එමත් නැත්නම් QR කෝඩ් එක නිවැරදිව හදාගන්න විදිහ සහ මේ දවස්වල ක්‍රියාත්මක වන අලුත්ම දැඩි නීති මොනවද කියන එක ගැනයි. අපි ලියාපදිංචි වෙන විදිහ බලන්න කලින් දැනට පවතින වැදගත්ම නීති කිහිපයක් ගැන දැනගනිමු. මොකද මේවා නොදැන තෙල් ගහන්න ගියොත් ඔයා ලොකු අමාරුවක වැටෙන්න පරුවන්. කෝටා පද්ධතිය ඔබේ සතිපතා ඉන්ධන කෝටාව අලුත් වෙන්නේ සෑම ඉරිදා දිනකම මධ්‍යම රාත්‍රී 12ටයි. එම සතියේ ඔබ භාවිත නොකළ ඉතිරි ඉන්ධන ප්‍රමාණය ඊළඟ සතියට එකතු වෙන්නේ නැහැ. ඒ නිසා ඔබේ කෝටාව නිවැරදිව පරීක්ෂා කරගන්න. එක් හැඳුනුම්පතකට එක් වාහනයක්. දැන් එක් පුද්ගලයෙකුගේ හැඳුනුම්පත් අංකයකට ලියාපදිංචි කළ හැක්කේ එක් වාහනයක් පමණයි. ඔබට වාහන කිහිපයක් තිබේ නම් ඒවා පවුලේ අනිත් සමාජිකයන්ගේ නමට ලියාපදිංචි කිරීමට සිදු වෙනවා. දැඩි නීතිමය පියවර QR පද්ධතියෙන් බැහැරව ඉන්ධන ලබා දීම සම්පූර්ණයෙන්ම තහනම්. යම් හේකින් QR එකක් නැතුව ඉන්ධන ලබා ගැනීමට උත්සාහ කළොත් අදාළ පාරිභෝගිකයාට සහ පිරවුම් හලට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව රජය අවධාරණය කළ තිබෙනවා. ඒ වගේම තවත් වැදගත්ම කරුණක් තමයි බොහෝ ප්‍රදේශවල ඉන්ධන පිරවුම් හල් මගින් වාහනයන්ගේ අවසාන ඉලක්කම පදනම් කරගෙන ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම. ඔත්තේ දින ඔබේ වාහනයන්ගේ අවසාන ඉලක්කම 1, 3, 5, 7 සහ 9 නම් ඔබට ඉන්ධන ලබා ගත හැක්කේ සතියේ ඔත්තේ දිනවල පමණයි. උදාහරණයක් ලෙස අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා. ඉරට්ටේ දින ඔබේ වාහනයන්ගේ අවසාන ඉලක්කම 0, 2, 4, 6 සහ 8 නම් ඔබට ඉන්ධන ලබා ගත හැක්කේ සතියේ ඉරට්ටේ දිනවල පමණයි. උදාහරණයක් ලෙස සඳුදා, බදාදා සහ සිකුරාදා. මේ ක්‍රමයේ මගින් පිරවුම් හල් ලස පවතින අධික තදබදය පාලනය කිරීමට රජය බලාපොරොත්තු වෙනවා. ඒ නිසා පෝලිම්බල රස්තියාදු වෙන්න කලින් අද දවස ඔබේ වාහනයන්කට ගැලපෙන දිනයක්ද කියලා අනිවාර්යයෙන්ම පරීක්ෂා කරලා බලන්න. දැන් අපි බලමු මේ QR කෝඩ් එක විනාඩියේ නිවැරදිව හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම ඔබේ ජංගම දුරකථනයෙන් හෝ පරිගණකයෙන් fuelpass.gov.lk කියන නිල වෙබ් අඩවියට පිවිසෙන්න. භාෂාව තෝරා ගැනීම. මෙතෙන්දී ඔබට සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් කැමති එකක් තෝරා ගන්න පුරුවන්. මම මෙතෙන්දී සිංහල තෝරා ගන්නවා. ලියාපදිංචි ආරම්භීම. වෙබ් අඩවියේ ඇති vehicle registration කියන එක ක්ලික් කරන්න. සත්‍යාපනය OTP. දැන් ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය NIC සහ භාවිතයේ පවතින ජංගම දුරකථන අංකය ඇතුළත් කරන්න. send OTP දුන්න පසු ඔබේ දුරකථනයට එන අංක 6ක කෝඩ් එක ඇතුළත් කර සත්‍යාපනය කරන්න. පෞද්ගලික විස්තර. ඔබේ නම සහ හැඳුනුම්පතේ සඳහන් ලිපිනේ නිවැරදිව ඇතුළත් කරන්න. ඊළඟ පියවර තමයි ඔබේ වාහනේ තොරතුරු ඇතුළත් කිරීම. මෙතෙන්දී තාම සැලකිලිමත් වෙන්න ඕනේ. වාහනේ අංකය. ඔබේ වාහනේ අංකයේ ඉංග්‍රීසි අකුරු සහ ඉලක්කම් නිවැරදිව වෙන වෙනම කොටුවල ඇතුළත් කරන්න. වාහන වර්ගය. ඔබේ වාහනේ අයත් කාණ්ඩය. උදාහරණයක් ලෙස මෝටර් වාහන සහ 3 wheel නිවැරදිව තෝරා ගන්න. chassis අංකය. මේ වාහන පොතේ හෝ වාහනේ බඳේ ඇති අංකයයි. මේ වැරදුනොත් ලියාපදිංචි අසාර්ථක විය හැකියි. ඒ නිසා නිවැරදිව ඇතුළත් කරන්න. ඉන්ධන වර්ගය. පෙට්‍රල් හෝ ඩීසල් යන තෝරා රෙජිස්ටර් ක්ලික් කරන්න. ලියාපදිංචි අවසානයේ ඔබට QR කෝඩයක් ලැබෙනවා. එහිදී ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කර එය පින්තූරයක් ලෙස ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගෙන පසුව මේ print කර ළඟ තියා ගැනීම වඩා පහසුයි. වාහනයක් මිලදීගත් විට ඔබ මිලදීගත් වාහනයට කලින් අයිතිකරු QR එකක් හදා තිබේ නම් ඒ ඔලවා එම ගිණුමට log වී delete profile මගින් ඒ ඉවත් කරවා ගත යුතුයි. ඉවටයි ඔබට අලුතින් ලියාපදිංචි විය හැකේ. SIM එක නැති වුණොත් ලියාපදිංචි කළ සින්පත අක්‍රිය වුවොත් ඒ ඉවත් කිරීමට සෘජු විසඳුමක් තවමත් නැති නිසා නිතරම භාවිත කරන ස්ථීර දුරකථන අංකයක් මේ සඳහා යොදා ගන්න. ඉතින් මේ අලුත් නීති ගැන සැලකිලිමත් වෙලා ඔබේ QR එක අදම නිවැරදිව හදාගන්න. මේ වීඩියෝ එක වැදගත් වුණා නම් like එකක් දාන්න. තව කෙනෙක්ට බලන්න share කරන්න. අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. හැමෝටම ජය වේවා. channel සිලොන් වෙතින් සමුගන්නවා. තවත් මෙවැනිම කුතුහලයේ පිරි වීඩියෝ එකකින් නැවත හමු වෙමු. එතකල් ඔබට සුබ දවසක්.